අයිබෝන් දැන් අපි මේ පහුගිය වැඩසටහනේදීත් කතා බහ කරේ කොළඹ මහනගර සභාවේ අයවැය මාලිමාව පරාජයට පත්වීම සම්බන්ධයෙන්. දැන් මාලිමාව කොළඹ අයවැය පරාජයට පත් වුණත් එක්කම මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර සමාජගත වෙන්න ගත්තා. විශේෂයෙන්ම අපි දැක්ක මේ හීන පුරපතිවරු සමගි ජන බලවේගෙන් බිහි වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ මුජිබර් රහමාන් වගේ පුද්ගලයෝ ඒගොල්ලෝ අත්තටු ගගහ ඒගොල්ලෝ පියාඹන්න හදනවා. ඒගොල්ලෝ නගරාධිපති උණයි කියලා හීන දකිමින්. ඇත්තටම එහෙම දෙයක් නැහැ. පළවෙනියෙන්ම කියන්න ඕනේ මෙතන ආයෙත් මේ බජට් එක එහෙම නැත්නම් මේ අයවැය ආයෙත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට පස්සේ ඒක ආයෙත් සභාගත කරලා ඒක සම්මත කරගන්නවාද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ යලි ඡන්දයක් කැඳවූ අවස්ථාවක. එතකොට මේ අවස්ථාවේදීත් ඡන්දය මේ විදිහටම ක්‍රියාත්මක වුණොත් 100% ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ ওই විදිහටම තමයි. මොකද දැන් අර සෙල්ලම පටන් අරගෙන ඉවරයි විපක්ෂය. මේක විපක්ෂ දේශපාලනය. මේක පක්ෂ විපක්ෂ තේරුම් ගන්න ඕන කාරණාවක්. මේකෙදි මම දැක්කා අපිත් අර පහුගිය වැඩසටහන කරපු වෙලාවේ සමහරක් අය අපිට කියලා තිබ්බා විවිධ චෝදනා එල්ල කරලා තිබුණා. අපිටත් ඕනේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න එහෙම නැත්නම් මේ කොළඹ මාලිමාව පුරපතිනිය ඇතුළු කණ්ඩායම අපහසුතාවයට පත් කරන්න වගේ කතා. එහෙම අපිට අපහසුතාවයට පත් කරයි කියලා අපි ඔවුන් අපහසුතාවයට පත් කරයි කියලා අපිට ලැබෙන දේකුත් නැහැ. ඔවුන්ට ලැබෙන දේකුත් නැහැ. නමුත් අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපි යථාර්ථය තේරුම් නොගෙන අපි ඕනාවට වඩා සුද්ධ කරගන්න ගියොතින් ඕනාවට වඩා අපි තමයි හරි කියා ගන්න ගියොතින් අපිට වැරදිලා තියෙන තැන අපි දකින්නේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. අපි මුලින්ම දකින්න පුරුදු වෙන්න ඕනේ අපිට කොතනද වැරදුනේ. අපිට කොතනද වැරදෙන්න යන්නේ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනි. එහෙම නැතුව අපිට වැරදිලා නැහැ, අපිට වැරදෙන්නේ නැහැ වගේ දේවල් හිතාගෙන අනිත්තුන්ට පිස්සු විතරක් කියලා හිතාගෙන අපිට ඕන විදිහට දේවල් වෙනවයි කියලා හිතාගෙන ගිහිලා වලේ වැටුනම අපිට නැගිට ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ පැහැදිලි කරලා කියන්නේ. දැන් අපි පුංචි සමාලෝචනයක් කරන්නම්. ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ අයවැයේ සරලව කොහොමද මේ අයවැය වාර්තාව සකසලා තිබ්බේ කියන කාරණාව. මේකේ සාරාංශගත කරුණු කාරණා පිළිබඳව පොඩ්ඩක් යොමු වෙලා මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නම්. 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 28,860ක සමස්ත ආදායමක් අපේක්ෂා කරලා තියෙනවා මේ අයවැයෙන්. ඒ වගේම රුපියල් මිලියන 28,859ක වියදමක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ අයවැයෙන්. ඒ වගේම එතනින් රුපියල් 5,76,400ක සුළු අතිරික්තයක් රඳවා ගනිමින් ජනතාවට උපරිම සේවා හා සංවර්ධන ප්‍රතිලාභ ලබා දෙන්න මේ අයවැයේ මූලික අරමුණ වෙලා තියෙනවා. මේ අයවැයේ පුනරාවර්තන වියදම් වැඩිපුරම ජනතා සේවය සඳහා යොදවලා තියෙන අයවැයක්. මෙච්චරක් කාලයකට කොළඹ මහනගර සභාවේ ඉදිරිපත් කරපු අයවැයන් සමග සංසන්දනය කරනකොට ඉතාමත් සාධාරණ හොඳ අයවැයක් මේ අයවැය. මේකේ දේශපාලන කාරණාව වෙන පැත්තක තියෙද්දි අපි ඉදිරිපත් කරපු අයවැයේ වටිනාකම් පිළිබඳව තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ වියදම් ව්‍යුහය ගත්තොත් පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 16,791ක්, ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 12,068ක්. ඒ වගේම තමයි සෞඛ්‍ය සනීපාරක්ෂාව සහ ආහාර ආරක්ෂාව සම්බන්ධයෙන් නොමිලේ බටහිර වෛද්‍ය පහසුකම් සපයන රෝග නිවාරණ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 539ක්, ආහාරවල සාම්පල් පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 22ක්, වෙළඳසැල් හා සනීපාරක්ෂක ආහාර පාන ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 145ක්, සුසාන භූමි ප්‍රතිසංස්කරණය රුපියල් මිලියන 118ක්, බෙහෙත් ශාලා ගොඩනැගිලි නවීකරණය සඳහා රුපියල් මිලියන 86ක්, යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධනය යටතේ අවමංගල්‍ය ශාලා ගොඩනැගිලි ආසන 5 නියෝජනය වන පරිදි රුපියල් මිලියන 150ක්, පුස්තකාල කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 35ක්, මන්ත්‍රී ප්‍රතිපාදනවලදී
එක් මන්ත්‍රීවරයෙකුට මිලියන 5 බැගින් රුපියල් මිලියන 585ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මහජන පුස්තකාල සේවා සඳහා රුපියල් මිලියන 183ක් වෙන් කරලා තියෙනවා. ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 567ක් වෙන් කරලා තියෙනවා. සුබ සාධන සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මහජන ආධාර දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 456කුත්, දරිද්‍රතා සහනාධාර රුපියල් මිලියන 175කුත්, අධ්‍යාපන ආධාර රුපියල් මිලියන 150කුත්, දහම් සහ පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා රුපියල් මිලියන 131කුත්, පෙර පාසල් ගුරු වැටුප් සඳහා රුපියල් 10000කින් වැඩි කිරීමකුත්, ඒ වගේම සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ඉතාමත් වටිනාක කියන වැඩසටහනක්, දුෂ්කරතා සහන රුපියල් මිලියන 30ක් හා සම්බන්ධව ගත්තොත්, අඩු පහසුකම් සහිත නිවාස සඳහා USS ෆන්ඩ් එකෙන් රුපියල් මිලියන 345කුත්, ආපදා සහන සහ පරිසර කටයුතු වෙනුවෙන් ආපදා අවස්ථාවල කඩිනම් සහන සැලසීම සඳහා ඉඩම් හා පාරිසරික කටයුතු ඇතුළත්ව රුපියල් මිලියන 2404ක්, ඒ වගේම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තොත් රුපියල් මිලියන 4587ක් විදිහට මේ විදිහට තමයි ඇත්තටම මේ අයවැයේ වියදම් සම්බන්ධව මේ කාරණා සම්පින්ඩනය වෙලා තියෙන, මේ කාරණා සැකසීලා තියෙන වියදම් සම්බන්ධව මේ විදිහට. ඉතින් ඇත්තටම මේ අයවැයක් හැටියට ගත්තොත් මේක කිසිම වරදක් නැහැ. මේක මොන හේතුව හින්දා පැරද්දුවද කියන කාරණාව අපි ඔය විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් අහුවොත් උන්ට දෙන්න උත්තරයක් නැහැ. උන්ට තියෙන දේශපාලනික අරමුණක්. මම ඒකයි ඉස්සෙල්ලා වැඩසටහනෙත් කිව්වේ මේ පරාජයට පත්වීම අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ විකෘතිව බලාගෙන නැතුව, අපි නිකන් අර සිහින ලෝක බලාගෙන නැතුව, අපි ප්‍රකෘති මානසිකත්වයකින් තේරුම් ගන්න ඕනේ. අපි කොච්චර හොඳ වැඩ කරන්න බලාපොරොත්තු වුණත්, අපි මොන හොඳ වැඩේ කරන්න ආවත්, අපිට වඩා මහා ලොකු පරාසයක් ගිලගත්ත කාලකන්ණි දේශපාලනයක් මේ සමාජයේ තියෙනවා කියන කාරණාව. අපිව ගිලගන්න, අපේ සදාචාරය ගිලගන්න, අපේ සංස්කෘතිය ගිලගන්න, අපේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන තක්කඩි ආකාරයේ දේශපාලනික සංස්කෘතියක් අපේ සමාජයේ බින්න බැහැලා තියෙනවා කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් නොගෙන අපි තනින් තැනට ගිහිල්ලා මේක හෘද සාක්ෂියේ අයවැය, මේ හෘද සාක්ෂියේ අයවැය පරාජයට පත් කිරීම යනු ඔබගේ හෘද සාක්ෂියට මොකක් හරි වීමයි වගේ කියලා, එහෙම මේ හෘද සාක්ෂි සම්බන්ධව කතා කරලා මේකට මේ බටර් ගා ගන්න බෑ. මෙච්චර හොඳ අයවැයක් තියෙද්දි මේ වගේ අයවැයක් පරාජයට පත් කරන්න තරම් විපක්ෂයට ශක්තියක් ලැබුණේ මේ අයවැය ඉදිරිපත් කරපු වර්තමාන පුරපතිනිය අදාළ පක්ෂය, මාලිමා පක්ෂය. මේ පුරපති පුටුවේ ඉඳගත්ත ක්‍රමවේදයේ තියෙන ගැටලුවක්. ඒක අපි පිළිගන්න එපැයි. ඇත්තටම අපේ ශුද්ධ ඡන්දයෙන්, එහෙම නැත්නම් මාලිමාවට ලැබිච්ච ශුද්ධ ඡන්දයෙන් සබිකයන්ගෙන් මේක පත් වුණා නෙමෙයිනි. ඒක තමයි පළවෙනි කාරණාව. වෙනත් ඔය එහෙම් පොඩි පොල්ලෙලි කෑලි අහුලගෙන එකතු කරගෙන සුපුරුදු සාම්ප්‍රදායික යටගිය දේශපාලන ඩීල් එකත් එක්ක මේ පුරපති පුටුව බාරගත්ත හින්දා තමයි මේ අවස්ථාවේදී මේ තත්ත්වය උදා වුණේ. මේ වගේ අවස්ථාවක් එනකන් තමයි විපක්ෂය කල් මරමින් හිටියේ. ඉස්සෙල්ලා වැඩසටහනේදී පැහැදිලිව කිව්වා වගේ අපිට කියන්න තියෙන්නේ විපක්ෂවලට බැන ඉඳලා හරියන්නේ නැහැ. මොකද උන්ගේ දේශපාලනය උන් කරන්නේ. ඒක තක්කඩි වුණත්, ඒක තකතිරු වුණත්, ඒක සමාජයට විනකර වුණත්, ඒක හානියක් වුණත්, ඒ කරන්නේ උන්ගේ දේශපාලනය. එතකොට අපි අපේ ශුද්ධ දේශපාලනය රැක ගන්න, අපිව ආරක්ෂා කරගන්න අපිට 100% පිරිසිදු දේශපාලන පරිසරයක්, ශක්තිමත් ආරක්ෂාකාරී පරිසරයක් අපි නිර්මාණය කරගන්න ඕනෙද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න. දැන් මම දැක්කා නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙලත් කියනවා සමගි ජන බලවේගයට බලය හිමි වෙච්ච සමහරක් පළාත් පාලන ආයතනවල අයවැය ඒගොල්ලෝ පරාද කරා. පහුගිය කාලවල
විවිධ සභාවල අයවැය දිනුවා පැරදුනා. දැන් අපි මුල් වටේදී බලය පිහිටපු සභා සමහරක් අයවැය අපි දිනුවා කීපයක් අපි පරදුනා. සජබ මුල් වටේදී බලය පිහිටපු සභා කීපයක් දිනුවා සමහර ඒගොල්ලෝ පෙරදුනා. ඒ කියන්නේ අර එකතු කරගෙන බලය හදපුවා නෙමෙයි. මැතිවරණ ප්‍රතිඵල අනුවම සජබ බලය පිහිටවපු පාර්ලිමේන්තුව වගේ ප්‍රාදේශ සභාවල කළුතර දිස්ත්‍රික්කයේ සජබට අයවැය ජයග්‍රහණය කරන්න බැරි වුණා. අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභාවත් හැදුවා. අයවැය ජයග්‍රහණය කළා. ඉතින් ඒක වෙනස්. සහ එකතු කරගත්තේ කවුද කියන එක මට කියන්න බෑ. මොකද තිබ්බේ රහස් ඡන්දයක් නිසා. ඔබ කියන ආකාරයට ඒ අය සුන්බුන්ද හොඳ අයද උදව් කරේ මොන පදනමෙන්ද කියන කියන්න බැරි තිබ්බේ රහස් ඡන්දයක් නිසා. එතකොට සමහරක් මාලිමාවට අයිති පළාත් පාලනවල අයවැය සමගි ජන බලවේගය පරාජය කරලා තියෙනවා. මේ මොකද්ද මේ වෙන්නේ? අර සුපුරුදු සෙල්ලමනේ. උඹලා අපරාධ කරනවා අපි පරාධ කරනවා. අපි පරාධ කරනවා උඹලා අපරාධ කරනවා. මේක මේ සෙල්ලමේ ඉවරයක් නෑනේ. අපිට මේ ආණ්ඩුව ගේන්න ඕන උනේ මේ දේවල් ඉවර කරන්නනේ. එතකොට අපිට ඕන උනේ ශක්තිමත් පළාත් පාලන ආයතන ටිකක් බිහි කරගන්න. ඒක කරගන්න ඒ විදිහට හැකියාව නොලැබුණේ ඇයි කියන කාරණාවට උත්තර මුලින්ම හොයාගන්න. ඒක තමයි ආණ්ඩුව කරන්න ඕන දේ. එහෙම නැතුව අපි මොකක් හරි විවේචනයක් ගෙනාවම මේ විවේචනයට බයින මේ බයියෝ වගේ ජෙප්පු අපිට වැඩක් නැහැ. අපිට ඕනේ අපි මොකක් හරි කිව්වම ඒකේ සාධනීය తত্ত্বය, ඒකේ විවේචනාත්මක භාවය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් මොළ. අලගෙඩි වගේ මොළ නෙමේ මොළ. දෙයක් තේරුම් ගන්න පුළුවන් මොළ අපිට ඕනේ. ඒ වගේම ආණ්ඩුව මේ විදියට ඉස්සරහට ගියොතින් ආණ්ඩුවට වැදෙන කැලල, ආණ්ඩුවට වැදෙන වැරදි නාමය, ආණ්ඩුව සම්බන්ධයෙන් සමාජගත වෙන පරාජිත නාමය නැති කරගන්නේ ආණ්ඩුව කොහොමද කියන එක පිළිබඳව මීට වඩා හිතන්න ඕනේ. මීට වඩා සැලසුම් සහගත වෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ මුජිබර්ලා දඟලන්නේ ඔය කොළඹ ඉන්න අනිත් මිනිස්සුන්ට ආදරයට නෙමෙයි නගර සභාව ගන්න. ඕකේ තියෙනවා ලොකු කුමන්ත්‍රණයක්. ඕකේ තියෙනවා ලොකු ඩීල් එකක්. ඕකේ තියෙනවා ලොකු මුදලක් කැරකෙනවා ඕකේ පාකින් වල. කොළඹ නගරේ පාකින් සම්බන්ධව ලොකු ඩීල් එකක්, ලොකු මාෆියා එකක් කැරකෙනවා. කොළඹ නගරේ පාකින් වලින් ගහලා කෝටිපතියෝ බිලියනපතියෝ වෙච්ච මිනිස්සු ඉන්නවා මේ දේශපාලනේ. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනේ ආයේ ඒ සල්ලි ටික, ඒ සල්ලි නැතුව අමාරුවෙන් ඉන්නේ, කෑදරකමින් ඉන්නේ. ඉතින් දැන් මේ සැලසුම් සහගත නොවීම හරහා ඔවුන්ට මොකක් හරි වටපිටාවක් නෙමෙයිද හදන්නේ. අපි දන්නවා මේ අයවැය පෙරදුනයි කියලා හෝ ඊළඟ අවුරුද්දේ අයවැය පෙරදුනයි කියලා හෝ පුරපතිනිය ගෙදර ආ යුතු නෑ නීත්‍යානුකූලව. එහෙම නීතියක් පළාත් පාලන සම්බන්ධයෙන් නැහැ. නමුත් මේ මහනගර සභා ආඥාපනතේ තියෙන ආකාරයට පුරපතිනියට පුළුවන් ඉදිරි අයවැය පරාදුනත් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඒවලට එක ක්‍රමවේද තියෙනවා. හැබැයි මම කියන්නේ ඒ ක්‍රමවේද මොනවද, ඒවා ඒ විදිහට කරගෙන යන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව කතා බහ කරනවට වඩා මේක මෙහෙම නොවන තත්ත්වයට අපි අයිපත් කරගන්න නැත්තේ කියන කාරණාව අපි කතා කරන්න ඕනේ. දැන් අපි දන්නවා ගොඩාක් ඔය වෙනත් දේශපාලනික පුංචි පක්ෂවල එහෙම නැත්නම් ඔය ස්වාධීන පක්ෂවල කණ්ඩායම් වලට පසුගිය කාලේ සෑහෙන සහයෝගය දක්වුවා මේ ආපදා සම්බන්ධයෙන් වැඩ කටයුතු කරද්දී තමන්ගේ ප්‍රදේශවල වැඩ කටයුතු කරන්න මේ නගර සභාව හරහා. හැබැයි ඔවුන්වත් මේ වෙලාවේ ඔවුන්ව රැක ගන්නවත් මේ අවස්ථාවේදී බැරි වුණා තමන්ගේ අයවැය වෙනුවෙන්. මේ ප්‍රධානම මේකේ කාරණාව තමයි දේශපාලන අත්දැකීම නොමැතිකම සහ සෙන්ස් එක නැතිවීම. අපි කියන්නේ දේශපාලනය කරනකොට බලාපොරොත්තු වෙන්න එපා කාගෙන්වත් මේ හෘද සාක්ෂියට අනුව වැඩ කරයි කියලා. කවුරුත් හෘද සාක්ෂියට අනුව වැඩ කරයි කියලා කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා මේ දේශපාලනයේදී. ඒක මෝඩකම. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපිට කොතනද වැරදුනේ, අපිට කොතනද වැරදෙන්න යන්නේ කියන කාරණාව අපි හරියට සූක්ෂමව කල් ඇතුව තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේක මේ විදිහට ගියොත් තව ඉස්සරහට ගොඩක් වෙන්න බර. නලින්ද කියපු කතාවේදී නලින්දගේ තියෙන වරද තමයි අනිකුත් පළාත් පාලන ආයතනවල අපි දින්න සමගි ජන බලවේගයේ පෙරදුනා. හැබැයි කොළඹ කියන්නේ අනිකුත් පළාත් පාලන ආයතන වගේ තැනක් නෙමෙයි නලින්ද.
කොළඹ කියලා කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව වගේ ලොකු තැනක්. කොළඹ නගරාධිපති ඉන්න නගරාධිපති නිල නිවසම පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. සාමාන්‍ය පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට තියෙන නිල නිවසකට වඩා හොඳ උසස් ගණයේ නිල නිවසක් කොළඹ පුරපතිනියට හම්බ වෙනවා. අපි මේ කියන්නේ පහසුකම් පැත්තෙන් ගත්තත්. කොළඹ පුරපතිනිය කියලා කියන්නේ රටේ ලොකු නමක්, ලොකු තැනක්. කොළඹ නගර සභාව කියන්නේ අනිකුත් මේ මීගමුව නගර සභාව, හලාවත නගර සභාව, අරහි මේ නගර සභාවල් වගේ නෙමෙයි. ඒක මහා මේ ලොකු තැනක් ඇත්තටම. ඒවා මේ සුළුවෙන් තකන්න එපා. ඒවා අනිත්‍යවත් එක්ක සංසන්දනය කරන්න එපා. එහෙම සංසන්දනය කරන්න යෑමෙන් අන්තිමට වෙන්නේ මේ වගේ දේවල් වෙද්දී වලට උත්තර සපයා ගන්න බැරි වෙනවා. අපි ආයිත් අර පරණ දේවල් සංසන්දනය කර උත්තර දීලා කට්ටියව පොඩ්ඩක් සනසන්න විතරක් බලනවා. ඡන්දදායකයන්ම සනසන එක නතර කරන්න. ඡන්දේ දුන්න මිනිස්සුන්ම සනසන එක නතර කරන්න. ඡන්දේ දුන්න මිනිස්සුන්ම සනසන්නට යාමෙන් වෙන්නේ ඔබ ලබාගත් අපහසුයෙන් ලබාගත් කැප කරලා ලබාගත් බලය ඔබට නොදැනුවත්ව ඔබෙන් ගිලිහින්. මුලින්ම ඔවුන්ට තේරුම් කරන්න ඕනේ අපි මේ කරන්න යන දේ අපිට මුන් කරන්න දෙන්නේ නැහැ කියන කාරණාව. එහෙම නැතුව ඕක සාමාන්‍ය දෙයක් නේ, ඕක එහෙමයි නෙමෙයි, ඒ වගේ දේවල් එපා. මිනිස්සුන්ට පොඩි ගැම්මක් දෙන්න. මිනිස්සුන්ට පොඩ්ඩක් තේරෙන්න දෙන්න. මුන් අපිට මේක කරන්න දෙන්නේ. ඒකයි අපිට මේක කරන්න බැරි. ඒක තේරුම් කරන්න දෙන්න. ඒක තේරුම් ගන්න දෙන්න. අනිත් එක ආසන 159ක් තියෙන බහුතර පාලනයක් තියෙන රජයක් මේ ඉන්නේ. ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ රජය ඇතුලේ ඕගොල්ලොන්ගේ පළාත් පාලන ආයතන ටික හරියට ජයග්‍රහණය කරගන්න බැරි නම් ඒක ඇත්තටම ඕගොල්ලොන්ගේ ඉදිරි මැතිවරණයට බලපානවා. දැන් මම ඉස්සෙල්ලා වැඩසටහනේදී පැහැදිලිව කිව්වා. ඇයි අපි පහුගිය මැතිවරණ කාලවලදී ඒ කාලවල ඔය සමූපාකාර මැතිවරණ පරාදුනාම ඒ වලට සමගි ජන බලවේගයකට UMP එකට විහිළු කරේ, පොහොට්ටුවට විහිළු කරේ ඇයි? ඒවා වැදගත් නැද්ද? ඒවා බොරුවටද අපි විහිළු කරේ නෑ. ඒ මතවාදය සමාජගත කිරීම හරහා තමයි අනුර කුමාර දිසානායක කියන රැල්ල අපි ඇති කරේ. ඒ රැල්ල අනිත් පැත්තට ඇති කරන්නත් මේ වගේ දේවල් බලපානවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව වගේ නගර සභාවක්. කොළඹ මහනගර සභාව වගේ නගර සභාවක්. මේවා හරියට තේරුම් අරගෙන අපි වැඩේ කරමු. මේ අයවැයේ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහෙනි. මේ අයවැය මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මේ අයවැයට ඇයි මුන් ඡන්ද දුන්නේ නැත්තේ? මුන්ගේ තියෙන දේශපාලන සක්කිලිකම කියන එක අපි ඔප්පු කරන්න ඕනේ. එහෙම ඔප්පු කරන්නේ නැතුව අපි ඒ වලට ෆයිට් කරන්නේ නැතුව අපි නිකන් අර කට්ටියගේ හෘද සාක්ෂියට අනුව මනාප ඉල්ලලා හරියන්නේ නැහැ. රයිට්. ඒවා මෝඩකම්. ඒ අතීත දේශපාලනේ නතර කරන්න. මට මතක අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්නකොට ලස්සන කතාවක් කිව්වා. අපිට ශිෂ්ට විදියට ෆයිට් කරන්න පුළුවන්. අශිෂ්ටත්වයෙන් එනවා නම් අපිට අශිෂ්ට විදියටත් ෆයිට් කරන්න පුළුවන් කියලා. අපි එහෙමත් ෆයිට් කරමු. වල් බෝගස් වෙන්න එපා. වල් බෝපැල වෙන්න එපා. මේ දේශපාලනය කරන්න. මේ පොළවේ දේශපාලනය කරන්න. මේ භූමියේ දේශපාලනය තේරුම් ගන්න. ශ්‍රී ලංකාවේ දේශපාලනය හැමතිස්සම වෙනස් වෙනවා. ඒ වෙනස් කරන්න මාධ්‍යක ලොකු දායකත්වයක් ලබා දෙනවා. මාධ්‍යට ඒ දායකත්වය ලබා ගන්න පුළුවන් තැන හදන්න තක්කඩි දේශපාලකයෝ උන්ගේ සල්ලි වේදම් කරනවා. උන්ගේ කැම්පේන් ටික කරනවා. ඒ වලට ගණන් නොගෙන ඉන්නවා වගේ බොරු කතා කියලා වැඩක් නැහැ. ඒ වලට හරියට උත්තර දෙන ලෙවල් එකේ ඒ වලට උත්තර දෙන්නේ නැති වෙන්නත්, ඒ කියන්නේ උත්තරයක් දෙන්නේ නැති වෙන තත්ත්වයට ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න වගේ බලා ගන්න අපිට යම් සැලසුමක් තියෙන්න ඕනේ. එහෙම සැලසුමක් නැති වීම තුල තමයි මේ හැම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ. අපි දැක්ක අර තිස්ස කුට්ටිය ආරච්චිය. අපි දැක්ක මේ තිස්ස කුට්ටිය ආරච්චියයි නාමල් බේබි ගිහිල්ලා ඉන්නවා මිහින්තලේ හාමුදුරුවෝ හම්බෙන්න. මිහින්තලේ අපේ නායක හාමුදුරුවෝ එක තැනකදී කියනවා මහින්ද රාජපක්ෂ හොරකම් කරත් මොනවා වුණත් මෙහෙම වැඩ කරානේ. හොරකම් කරා තමයි. අන්තිමට හොරකම් කරා හැබැයි ඉතින් මෙහෙම වැඩ කරානේ. නාමල් රාජපක්ෂත් බිම් බලාගෙන ඔව් කියනවා. තිස්ස කුට්ටිය කියලා මාර ගැම්මින් ඔව් කියන එක නේ හොරකම් කරා තමයි. අපේ ලොක්කා හැබැයි වැඩ කරානේ. මොන ගොන්නුද මේ උන් වෙනුවෙන්ද මේ සමාජයේ ආයි විවෘත කරමින් ඉන්නේ. මං කියන්නේ මේ වලට ප්‍රශස්ත උත්තර විතරක් දීලා හරියන්නේ නැහැ. මේ වලට තිරසාර විසඳුම් ඕනි. නිකන් උත්තර කට වචනෙන් දීලා හරියන්නේ නැහැ. මේවායි නොවන තත්ත්වයට වග බලා ගන්න ඕනේ. ආයි අරුන්ට නැගිටින්න තැන හදන්න එපා.
මේ හැදමින් පවතින මේ නිර්මාණය, මේ හැදමින් පවතින ඒ පරිසරය, ඒ වෙපසරිය, ඒක තේරුම් අරගන්න.